ඉතින් කොහොමද කට්ටියට සුබ දවසක් වේවා හැමෝටම. අද මම කතා කරන්නේ අපි හැමෝටම වැදගත් මාතෘකාවක් කරන උපෙන සහතිකය කියන දේ. ඔයාටත් මටත් අපි හැමෝටම තියෙන උපෙන සහතිකයක්. උපෙන සහතිකයකින් වෙන්නේ උපෙන සහතිකයක සාමාන්‍යයෙන් කෙනෙක්ගේ නම වැටෙන තීරුවේ තමන්ගේ නමට ඉදිරියෙන් ඇති නමට අපි කියනවා පෙළපත් නාමය කියලා. තමන්ගේ නමට පිටුපසින් වැටෙන නාමයට අපි කියනවා වාසගම කියලා. මේ පෙළපත් නාමයත් වාසගමත් අපිට හිමි වෙන්නේ අපගේ පියාගෙන්. එතකොට අපගේ පියාගේ නමත් පියාගේ අපිට ලැබෙන මේ පෙළපත් නාමයත් වාසගමත් දෙකම සමාන වුණොත් තමයි නිල ලේඛනයක සත්‍යතාවයේ පවතින්නේ. එතකොට මේ උපෙන සහතිකයේ වාසගම හා පෙළපත් නාමය වැරදුනහම අපිට ගොඩාක් අඩුපාඩු වලට මුහුණ පාන්න සිදු වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මෙම නමේ වෙනසක් වුණාම මේ නිල ලේඛනවල පරස්පරතාවයක් වුණාම සත්‍යාපන ගැටලු මතුවෙනවා. ඒ කියන්නේ අපිට ජාතික හැඳුනුම්පත හදනකොට ඒ වගේ වෙනත් බැංකු කටයුතු වලදී නැත්නම් පාස්පෝර්ට් එක හදනකොට මේ සත්‍යාපන ගැටලු මතුවෙලා ගොඩක් අයට ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ වගේම දරුවෙකුගේ විභාගයක් ලියාපදිංචි කිරීම, ඒ කියන්නේ අපොස සාමාන්‍ය පෙළට උසස් පෙළට අයදුම් කරනකොට මේ වගේ නිවැරදිතාවයක් නොමැති වුණාම මේවා ප්‍රමාද වීම මතුවෙන්න පුළුවන්. ඒ වගේම විදේශ රැකියාවකට යාම, විදේශ ගමන් බිමන් පාස්පෝර්ට් එකේ නීතිමය කටයුතු වලදී සත්‍යාපන ක්‍රියාවලිය දිගු කාලයක් ගත වෙනවා උපෙන සහතිකේ වැරදි අඩුපාඩු තිබ්බොත්. ඒ නිසා අපි නිතරම උපැන සහතිකයක උපැන සහතිකය සහ අනෙකුත් ලේඛනවල නම නිතරම නිවැරදිව තිබෙනවාද කියලා පරීක්ෂා කරගත යුතුයි. ඇතරම පුංචි දරුවෙක් ඉපදුනහම ඒ පුංචි දරුවට නම දෙන්න දෙමව්පියෝ යනකොට මේ දෙමව්පියන් යන අවස්ථාවේදී ඉතා වගකීමක් දරන පුජ්‍යලයක් ගිහිල්ලා මේ නම හරි ලෙස නිවැරදිව ලියලා සටහන් කරලා අදාළ ආයතන වලට බාර දිය යුතුයි. එහිදී එම නිලධාරීන් දෙන උපැන්න සහතිකය අකුරක් හෝ වැරදිද අඩුපාඩුද කියලා නැවත දෙමාපියන් විසින් බලනවා නම් මේ ගැටලු වලට මුහුණ පාන්න සිදු වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් දුරට මේ වගේ ගැටලු හඳුනා ගන්න වෙන්නේ සමහරක් අයට අවුරුදු 15ක් විතර ගියාම හැඳුනුම්පත හදන අවස්ථාවේදී තමයි මේ උපැන්න සහතිකයේ අකුරු වැරදි කියලා ගොඩක් අයට නිලධාරී හම්බෙන්න ආවහම ඒව හරියට පරීක්ෂා කරලා කියනකොට තමයි ඔවුන්ට ඒ දේ මතක් වෙන්නේ. අපි උදාහරණයක් ගමුකෝ. දැන් අපේ දරුවෙක් හොඳට ඉගෙනගෙන ඔහුට ශිෂ්‍යත්වයක් හරි හම්බෙලා ඔහු යනවා විදේශ රටකට. එතකොට ඔහුට සිටිසන් ලැබිලා ඔහු තමන්ගේ දෙමව්පියන්ම එම රටට ගෙන්වා ගැනීමේදී ඔන්න මේ ගැටලු මතුවෙන්න පුළුවන්. මොකද උපැන්න සහතිකය වෙනස් වුණොත් දෙමව්පියන්ගේ ඒ නිල ලේඛන වෙනස් වුණාම මෙහිදී ගැටලු මතුවෙනවා. ඒ නිසා නිවැරදිව උපැන්න සහතිකය තබා ගැනීම හරි වැදගත්. අනිත් ලේඛනත් හා ඒ කියන්නේ උපැන්න සහතිකය වගේම විභාග සහතික මැරිට් සහතික හෝ ඒවා මේ සියලු ලේඛන එකිනෙකට ගැලපෙන අයුරින් පවත්වා ගැනීම හරි වැදගත්. ඉතින් මට ඒ පණිවිඩය තමයි ඔබට දෙන්න ඕනුනේ. ඉතින් ගිහින් එන්නම්. බුදු සරණයි.